good morning guys. ඉතින් අද දැන් අපි පාන්දර 4ට නැගිට්ටේ. 4ට නැගිටලා 5ට පිටත් වෙන්න තිබ්බේ දළදා මාලිගාවට යන්න. ඉතින් දැන් වෙලාව වෙලා 5යි. ඉතින් දැන් යන ගමන් මෙතන අපි ඉන්නේ ක්ලෝවිලා එකේ. ඉතින් මේක තියෙන්නේ හරියට මහවැලි රීච් එක ඉස්සරහම වගේ. ඉතින් එතන ඉඳලා අපිට කිලෝමීටර් 4මාරක් තියෙනවා දළදා මාලිගාවට යන්න. ඉතින් ගිලවල මොකද වෙන්නේ කියලා. ඉතින් අද පාකින් වලට නම් අවුලක් වුණේ නැහැ. සාමාන්‍යයෙන් හරි පාකින් හොයන්න බෑ. ටිකක් පරක් වුණොත් අද වේල පහව නිසා පාක් කරගන්න කිසිම අවුලක් වුණේ නැහැ. අනිත් එක අද දැන් උදේ ආවේ ලොකු වෑන් එක විතරයි. 14 දිනක් ආව වෑන් එකේ ලගේජස් මුකුත් නැති නිසා ලොකු වෑන් එකේ කිසිම අවුලක් නැහැ. 14 දාන්න පුළුවන්. ඉතින් 14ම ආවා. ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු. එළියේ පාකින් ස්පේස් තිබ්බට ඇතුළට යන්න පොලිම මාර විදියට දිගයි. ඉතින් ඇතුළට යන්න පොලිම තියෙනවා එළියේ ඉඳලා ගොඩක් දිගට. ඉතින් ඒ වුණාට අවුලක් වෙන්නේ නැහැ. මොකද මේකේ දළදා මාලිගාවේ ටුවරිස්ට්ලාට වෙනම එන්ට්‍රන්ස් එකක් තියෙන සයිඩ් එකෙන්. ඉතින් ඒගොල්ලන්ට එතන වෙනම ටිකට් ගන්න මැෂින්ස් තියෙනවා. එතන කෙනෙක් ඉන්නවා හෙල්ප් කරන්න ඒක ගන්න. ඉතින් එතනින් ටිකට්ස් අරගෙන එහෙමම එතනින් මේගොල්ලන්ට එන්ට්‍රන්ස් එක තියෙනවා යන්න. ඉතින් එතනින් තමා යන්න තියෙන්නේ. ඊට පස්සේ උනට දැන් මෙතනින් ඇතුළට යන එක විතරයි එහෙම වෙනම යන්න තියෙන්නේ. ඉතින් එතනින් එහාට ආයෙ අර ස්ටෙයාර් එක උඩට නගින්න තියෙන්නේ. ඔක්කොම එකම ස්ටෙයාර් එක. ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු. ඔය පේන රතු කෝන්ස් ළඟින්ම තමයි එතන චුට්ටක් එහාම ඒගොල්ලෝ ටිකට්ස් අරගෙන එතනින්ම තමයි ඒගොල්ලන්ට එන්ට්‍රන්ස් එක තියෙන්නේ ඇතුළට යන්න. ඉතින් දැන් අපි දළදා මාලිගාව වැඳලා එහෙමම දැන් උදේට කන්න යනවා. කාලා ආයිත් ඒගොල්ලෝ එක්ක ක්ලෝවිලා එකට ගිහිල්ලා ඊට පස්සේ ආයි උදේ 9 ගානට පේරාදෙණියේ බොටනිකල් ගාඩන් යන්න තියෙන්නේ. ඉතින් අද කල්චරල් ෂෝ එකකට යනව කතාවක් කිව්වා. ඒක හරියටම කන්ෆර්ම් කරේ නෑ තාම. ඉතින් එහෙම වුණොත් හවස කල්චරල් ෂෝ එකක් බලන්න යනවා. ඉතින් ලිම්ම ගිල කාලෙමු. hello guys. ඉතින් good morning. ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද ඇවිල්ලා මගේ tour එකේ 8 වෙනි දවස. ඉතින් අද අපි නුවර ඉන්නේ. ඉතින් ඊයේ T-Trails වල ඉඳලා යාලා train එකේ නුවර ආවා. ඉතින් ඊට පස්සේ දැන් අද උදේ කොහොම හරි පාන්දර 4ට නැගිටලා ඒගොල්ලන්ට උදේ පූජාවට එන්න ඕනි කිව්වා. ඉතින් 5 වෙද්දී ආවා දළදා මාලිගාවට. ඉතින් දැන් දළදා මාලිගාව වැඳලා දැන් යාලා බ්‍රේක්ෆාස්ට් ගන්න ගියා. ඉතින් අපිත් බ්‍රේක්ෆාස්ට් ගත්තා. දැන් අරගෙන ඇවිල්ලා වාහනේ පැත්තට ආවා. ඉතින් අද ඒගොල්ලන්ට පේරාදෙණිය ගාඩන් එකට යන්න ඕනි කිව්වා. ඊට පස්සේ ටවුන් එකේ පොඩ්ඩක් ඇවිදලා ඒ වැඩ ටිකක් තමයි අද තියෙන්නේ. ඉතින් එහෙම තමයි අද දවසේ වෙන්න තියෙන්නේ. ඉතින් ගිහලා බලමු මොකද වෙන්නේ කියලා.
හෙලෝ ඉතින් දැන් අපි උදේ දළදා මාලිගාවට ගිහිල්ලා දැන් ආවා ඒගොල්ලෝ ඉන්න ක්ලෝ විලායකට. ඉතින් මේක හරියටම තියෙන්නේ මහවැලි රීච් එක ඉස්සරහා. මහවැලි රීච් කියන හොටෙල් එක ඉස්සරහා තමයි මේක හරියටම තියෙන්නේ. ඉතින් දැන් 9ට ආයි යනවා පෙරාදෙනියේ බොටනිකල් ගාඩන් එකට. ඊට පස්සේ ගිහිල්ලා පොඩ්ඩක් ආයි ටවුන් එකේ ඇවිදලා ඊට පස්සේ හවස කල්චරල් ෂෝ එකක් බලන්න ඕන කතාවක් කිව්වා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් එහෙනම් 30 කින් යන්. දැන් ඉතින් වෙලාව තාම දැන් 9ට 5යි. ඉතින් තව විනාඩි 5කින් යන්න තියෙන්නේ. ඉතින් ඊළ බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් ඒගොල්ලන්ගේ බොටනිකල් ගාඩන් එකට දාලා එහෙම අපි ගියා ටිකක් මොන හරි කාලා එන්න. ඉතින් දැන් කාලා ආයි වාහනේට යන ගමන් ඉතින් ඒගොල්ලෝ තව විනාඩි 15කින් විතර ආයි එළියට එනවා කිව්වා. ඉතින් එහෙම මේගොල්ලොත් එක ආයි ක්ලෝ විලායකට යන්න තියෙන්නේ. Good evening guys. ඉතින් ඒගොල්ලන්ව පහට කල්චරල් ෂෝ එකට දැම්මා. ඉතින් කල්චරල් ෂෝ එකට දාලා ඒගොල්ලෝ ඉවර වෙන්නේ 6 විතර වෙයි. ඉතින් එතකම් මං යනවා දළදා මාලිගාවේ ඇත් ගාලා බලන්න. ඉතින් guys අද දවස් ඔහොම තමයි වුනේ. ඉතින් දැන් ඉවරිච්ච ගමන් ඒගොල්ලොත් එක්ක ක්ලෝ විලායකට යන්න තියෙන්නේ. ඉතින් අද දවසට වැඩ ඉවරයි. මම මෙහෙම වීඩියෝ එකක් ඉවර කරනවා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.